අයිබෝන් අපි අද මේ විඩියෝ එක කතා කරන්න යන්නේ CodePen කියන වෙබ්සයිට් එක ගැන. CodePen කියන්නේ HTML, CSS, JavaScript ඉගෙන ගන්න කාට ඒ ඉගෙන ගන්න දේවල් බොහොම ලේසියෙන් try කරලා බලන්න අවශ්‍ය හැම facility එකක්ම තියෙන වෙබ්සයිට් එකක්. මම අපේ channel එකේ ඉස්සරහට කරන්න යන පොඩි tutorials වලට use කරන්න යන්නේ CodePen වෙබ්සයිට් එකේ හින්දා මේ වීඩියෝ එක වාට ගොඩක් useful වෙයි. අපි ඉස්සෙල්ලාම CodePen වෙබ්සයිට් එකට යමු. වාට තියෙන මේ ඇඩ්‍රස් බාර් එකට ගිහිල්ලා codepen.io එහෙම නැත්නම් codepen.com කියලා ගහන්න. එතකොට එකම වෙබ්සයිට් එකට තමයි යන්නේ. මේ CodePen වෙබ්සයිට් එකේ වාට HTML, CSS, JavaScript use කරලා තනි page එකේ techniques ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ මේවට කියන්නේ pen එකක් කියලා. ඉතින් ඔයාලට අලුත් pen එකක් create කරනවා නම් මේ new pen කියන button එක click කරන්න ඕනේ. new pen එක click කරාම පේනවා editor view එකට. ඒකේ තියෙනවා HTML, CSS, JavaScript type කරන්න වෙන වෙනම windows. ඒවා අපිට resize කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට. HTML එක maximize කරගන්න ඕන නම් මේ HTML වම් පැත්තේ තියෙන bar එක double click කරන්න. එතකොට ඔයාලට HTML ටික maximize වෙනවා. CSS, JavaScript වලටත් ඒ විදිහටමයි. ආයමත් මේවා තිබ්බ විදිහට restore කරගන්නවා නම් මේ වම් පැත්තේ තියෙන bar එක double click කරාම ඔක්කොම windows ටික ඉස්සෙල්ලා තිබ්බ විදිහටම resize වෙනවා. එතකොට මේ පහතින් තියෙන්නේ live preview එක. ඔයා HTML type කරනකොට automatically live preview එක update වෙනවා. ඔයාලට පේනවා දැන් අපි මේ heading tag එක දාපු එක මේ පහතින් ඇවිල්ලා තියෙනවා. මේක HTML CSS ලියනකොට අපි Sublime Text වල ඉගෙන ගත්තු Emmet plugin එකේ තියෙන shortcuts use කරන්න පුළුවන්. ඔයා වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකට පහලින් තියෙන description එකේ මම ඒකේ link එක දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මේ HTML window එකේ අපිට full HTML structure එක දාන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපිට body tag එක ඇතුලේ දාන්න අවශ්‍ය ටික විතරක් type කරන්න පුළුවන්. CodePen body tag එකට ඉහළින් තියෙන HTML ටිකයි ඊට පහළින් තියෙන HTML ටිකයි automatically insert කරගන්නවා. හැබැයි ඔයාලට අවශ්‍ය නම් full HTML structure එක උනත් මේක type කරගන්න පුළුවන්. අපි sample text එකක් දාලා බලමු. දැන් මේක style කරනවා නම් අපි කියමු example එකට heading එකේ font එක වැඩි කරගන්න ඕනේ කියලා. ඒක font size මම මෙතන දෙන්නම් 72 pixels වගේ. දැන් ඔයාලට පේනවා Emmet වල තියෙන shortcuts අපිට ඒ විදිහටම use කරන්න පුළුවන්. ඒ කියන්නේ example එකට අපිට letter spacing දාන්න ඕන නම් ls කියලා type කරලා -5 කියලා දැම්මොත් automatically letter spacing 5 pixel කියලා වැටෙනවා. margin එක අඩු කරන්න ඕන නම් අපිට දාන්න පුළුවන් margin 5 pixel කියලා m5 කියලා දැම්මම automatically margin එක ඒ විදිහට එනවා. දැන් ඔයාලට පේනවා අපි මේ type කරන් යනකොට live preview එක ඒකම අප්ඩේට් වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ CSS වල effect එක ඒ වෙලාවෙම. ඉතින් ඒක නිසා ඉගෙන ගන්නකොට අපිට මේක ගොඩක්ම useful වෙනවා. දැන් අපි බලමු JavaScript මොන හරි use කරලා CodePen එකේ අපිට ලේසියෙන්ම jQuery library එක දාගන්න පුළුවන්. අපිට කරන්න අවශ්‍ය මේ JS කියන එක ළඟ තියෙන settings button එක click කරන එක. ඒකේ තියෙන quick add කියලා option එකක් පහතින් ඒක click කරාම තියෙනවා ගොඩක් popular JavaScript libraries. මට දාන්න අවශ්‍ය jQuery නිසා මම jQuery click කරනවා. එතකොට automatically මෙතන ඔයාලට පේනවා jQuery include වෙනවා. මේක close කරලා අපිට පුළුවන් try කරලා බලන්න මොන හරි. මම මෙතන button එකක් දාන්න. button අපි කියමු මේ button එක click කරාම අපිට message එකක් display කරගන්න ඕනේ කියලා. ඉතින් jQuery එකෙන් මෙන්න මේ විදිහට ඒක ලියන්නේ. හරි. අපි මේක ටෙස්ට් කරලා බලමු. මේ බටන් එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ JavaScript එක වැඩ කරනවා අපේ. මේකේ තියෙන ගොඩක් වැදගත්ම ෆීචර් එක තමයි අපි මේ කරන projects අපිට save කරලා තියන්න පුළුවන්. එහෙම කරන්න අපිට account එකක් create කරන්න අවශ්‍යයි. ඔයාලට තියෙන්නේ මොකක් හරි project එකක් ඔය පටන් ගන්න දැනටමත් මේක save කරන්න පුළුවන්. save කරනකොට ඒගොල්ලෝ අපිට display කරනවා මේ sign up window එකයි login window එකයි. මේ sign up window එක ඒකේ තියෙන login option එකත් sign up කරනවා නම් ඔයාලට තියෙන්නේ නම දාලා ඊට පස්සේ username එකක් create කරලා email password එකක් දාලා මෙන්න මේ sign up and save this pen කියන option එකට යන්න. එහෙම නැත්නම් ඔයාලට account එක දැනට තියෙනවා නම් directly login වෙන්න පුළුවන්. මම මේකේ මගේ account එකේ details දාන්න. ඊට පස්සේ automatically අපේ account එකට login වෙලා ඒ account එකේ save වෙනවා අපි කරපු pen එක. login වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ pen එකට අපිට නමක් දෙන්න පුළුවන්. මම දෙන්නම් my first pen කියලා. ඊට පස්සේ ඔයාගේ pens බලා ගන්න ඕන නම් මෙන්න මේ profile picture එක click කරලා ඒකේ පහතින්ම තියෙනවා pens කියලා මේක click කරාම
ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ පෙන් එක කොහෙද තියෙන්නේ කියලා. ආයෙමත් අපි එඩිටර් view එකට යමු. දැන් මේකේ අර JavaScript වල තිබ්බ settings වගේ CSS වල settings වගේක් තියෙනවා. මේකේ තියෙනවා CSS preprocessors, CSS base, vendor prefixing. මෙන්න මේවා පොඩ්ඩක් advanced දේවල්. මම ඔයාලට ඒවා කියලා දෙන්නම් ඉස්සරහට යනකොට. ඒත් මේ පාඩමට මම හිතනවා ඒක අවශ්‍ය නැහැ කියලා. ඒ වුණාට මේ quick add කියන එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් Bootstrap Foundation, Animate CSS වගේ CSS frameworks අපිට include කරගන්න පුළුවන් බොහොම ලේසියෙන්. ඉතින් ඒක සේව් කරොත් අර බලා ගන්න පුළුවන් මෙතන අපේ ස්ටයිලිං වෙනස් වෙලා තියෙනවා Bootstrap framework එකට අනුකූලව. ඒකම තියෙනවා HTML settings වල තියෙනවා අපිට example එකකට head tag එක ඇතුලේ දාන්න ඕනේ ඒවා. ඊට අමතරව ඔයාලට පුළුවන් මෙතන pen එකට description එකක් දෙන්න. අපි කියමු this is my first pen. ඒ වගේ මෙතන tags දාන්න පුළුවන්. මේ tags වල තියෙන වටිනාකම තමයි ඔයාලට පුළුවන් මේ pen එක මොන subject එකට අදාළද කියලා දාන්න. එක්සාම්පල් එකකට අපි දාමු HTML CSS කියලා ඔයාලට කමා වලින් වෙන් කරලා දාන්න පුළුවන්. එතකොට ඔටෝමැටිකලි ආ tags create කරගන්නවා. ඊට පස්සේ මේක save කරලා close කරාම ඔයාලට පුළුවන් ඔයාගේ profile එකට ගිහිල්ලා බැලුවොත් මෙන්න මෙතන තියෙනවා tags කියලා link එකක්. අනේ link එකේ තියෙනවා create කරපු ඔක්කොම tags ටික. හරි. ආයෙමත් අපි අපේ pen එකට යමු. මේක තව ඔප්ෂන් තියෙනවා අපිට view එක change කරන්න පුළුවන්. මෙන්න මේ editor layout එක. එතකොට ඔයාගේ project එකේ හැටියට ඔයාට ඒක adjust කරගන්න පුළුවන්. ඒකම මේකේ තියෙනවා debug mode කියලා. ඒකට ගියාම ඔයාගේ project එකේ full window එකක් එනවා. මේක right mouse click කරලා බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කිව්වා මේක type කරන්න අවශ්‍ය body tag එක ඇතුලේ ඒව ටික විතරක් කියලා. දැන් ඔයාලට පේනවා එයා ඉතුරු ටික automatically include කරන් තියෙනවා. ඉතින් මේකේ තියෙන වාසිය තමයි අපිට අවශ්‍ය ටිකට විතරක් focus කරන්න පුළුවන්. ඒකම තව තියෙනවා මෙතන export කියලා option එකක්. ඔයාලට පුළුවන් ඔයාගේ project එක export කරගන්න. example එකකට මේක export.zip කියන link එක click කරොත් ඔයාගේ project එක automatically zip වෙලා download වෙනවා. ඒක open කරාම ඔයාලට බලා ගන්න පුළුවන් එයා JavaScript වෙනම folder එක දාලා තියෙනවා. CSS වෙනම folder එක දාලා තියෙනවා. ඒ වගේම HTML එක වෙනම දාලා තියෙනවා. ඉතින් මේක ඔයා ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාට කැමති දෙයකට යූස් කරගන්න පුළුවන්. අනිත් ඔප්ෂන් එක තමයි share කියන ඔප්ෂන් එක. අපි කියමු ඔයාට මේ කරන දේවල් කාත් එක්ක share කරන්න ඕන නම් මෙන්න මේ share කියන ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. Facebook එකත් එක්ක හරි Google Plus එකත් එක්ක හරි එහෙම නැත්නම් Twitter එකත් එක්ක හරි. එහෙම නැත්නම් ඔයා pen එක save කරාට පස්සේ එන මේ උඩ එන link එක ඔයාට කාට හරි copy කරලා send කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒ link එක click කරාම මෙන්න මේ pen එකට code pen එකේ තියෙන තව දෙයක් තමයි ඔයා home page එකට ගියොත් මේ තියෙන්නේ මේ usersලා submit කරපු pens. ඔයාට මේව බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාට මොකක් හරි pen එක ඉගෙන ගන්න ඕන නම් බොහොම ලේසියෙන් පුළුවන් ඒක click කරලා එතකොට ඔයාට ඒකේ source code එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාගේ pen එක හැටියට save කරගන්න ඕන නම් පස්සේ වෙලාවක ඉගෙන ගන්න මෙන්න මේ fork කියන බටන් එක click කරන්න පුළුවන්. මේක click කරාට පස්සේ මේක save වෙනවා ඔයාගේ pen එක හැටියට. ඒ pen එක වෙන වෙලාවක ගන්න ඕන නම් මෙන්න මේ profile picture click කරලා යන්න your profile කියන option එකට. ඒකේ තියෙනවා forked pen වෙනම. මේ forked කියන link එක click කරාම ඔයා fork කරලා තියෙන pens ටික ඔයාලට display වෙනවා. මේ click කරාම ඔයාලට පුළුවන් අයමත් editor view එකට ගිහිල්ලා ඔයාගේ නවත්තපු තැනින් පටන් ගන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් useful වෙන්නේ නැති කියලා. මේ ගැන මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එකට subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් මම ආරාධනා කරනවා. එතකොට ඔයාලට පුළුවන් අපේ අලුත්ම වීඩියෝස් ගැන මුලින්ම දැනගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.